මගේ ආත්ම සඟයා ලබා දුන්නට ස්තුතියි විශ්වයට. කවදාවත් හිතලා තියෙනවද ඔබගේ ජීවිතයට කෙනෙක් එන්නේ අහඹුවෙන් නෙවෙයි කියලා. ඔහු හෝ ඇය ඔබේ ආත්මයට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. මම ඉස්සර හිතුවේ ආදරය කියන්නේ හොයන්න ඕන දෙයක් කියලා. මම හොයාගෙන ගියා. හදවත බිඳෙන තැන්වලින් ගියත් වැරදි පුද්ගලයින් හමු වුණත් මට තේරුණේ එක දෙයයි. එය හරි වෙලාවට එන්නේ නැති දෙයක්. ඒ වෙලාවේ මම නිහඬව විශ්වයට කතා කළා. මට හරි පුද්ගලයා එවන්න. මට සත්‍ය ආදරයක් දැනෙන්න ඉඩ දෙන්න. ඒක ප්‍රාර්ථනාවක් වගේ. ඒක හදවතේ තිබුණු කැමැත්තක් වගේ. ඉතින් දවසක් ඔබ මගේ ජීවිතයට ආවා. අහඹුවෙන් වගේ පෙනුනත් ඇත්තටම ඒක විශ්වයේ සැලැස්මක්. ඔබ සමග කතා කළ මොහොතේම මට අමුතු හැඟීමක් තිබුණා. ඒක අලුත් දෙයක් නෙවෙයි. පරණ හඳුනා ගැනීමක් වගේ. ඒ වෙලාවේ මට තේරුණා මෙයා වෙනස්. ඔබ මගේ ජීවිතයට සාමය ගෙනාවා. ආදරය හෙළි කළා. මට මාවම නැවත හඳුනාගන්න උදව් කළා. අද මම එක දෙයක් කියන්න ඕනේ. ආදරණීය විශ්වය, මගේ ආත්ම සඟයා ලබා දුන්නාට ඔබට ස්තුතියි. ඔහු හෝ ඇය මට ලැබුණේ මම සූදානම් වූ වෙලාවට. ඔබ හොඳම දේ තෝරා දුන්නා. ඔබටත් කෙනෙක් තවම හමු වෙලා නැත්නම් කනගාටු වෙන්න එපා. විශ්වය ඔබ වෙනුවෙන් වැඩ කරනවා. හරි පුද්ගලයා හරි වෙලාවට ඔබට හමු වෙනවා. ඉතින් අද හදවතින්ම කියමු ස්තුතියි විශ්වයට. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි විශ්වයට. සබ්ස්ක්‍රයිබ් වෙන්න තවත් මෙවැනි හදවතින් කතා කරන කතාවලට.